ආයුබෝවන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ ජෙන්මා නච්චතිරන් කියන ටැමිල් හොර මිස්ටර් චිත්‍රපටය ගැන. ඩාක් ආත්මෝස්පියස් එකක් සස්පෙන් එකක් හා අමුතුවෙන් ආපු මිස්ටඩියස් ස්ටෝරි ලයින් එකක් එකතු කරලා හදපු සුපිරිම මූවී එකක් ගැන. ඊරි ෆීලින් තියෙන නිවසකට යන කපල් එකකගේ ජර්නි එක තමයි මේ ෆිල්ම් පුරාවටම තියෙන්නේ. කතාව ගැන කිව්වොත් කතාව පටන් ගනිද්දිම අපට ගෑනු ළමයෙක් පෙන්නනවා. මේ ගෑනු ළමයා එයාගේ ඩයරි එකේ මොන හරි ලියන ගමන් තමයි ඉන්නේ. මේ ලියන්නේ එයාගේ හස්බන්ඩ් ගැන. ඒ කියන්නේ අජය ගැන. කොහොම හරි මේක ලියන අතරතුරදී එයාට ටිකක් අමුතු සිදුවීම් ටිකක් වෙනවා. මේ වෙලාවේදී එයා අජයට කතා කරන්න උත්සාහ කරත් ඒක අසාර්ථක වෙනවා. ඉතින් එකපාරටම මේ නිවසේ බෙල් එක වදිනවා. අජය එයාගේ කාමරෙන් එළියට එනවා. එතකොට එයාගේ යාළුවව මුණ ගැසෙනවා. අජයගේ යාළුවගේ පෙම්වතිය අහනවා අජයගෙන් ඔයාගේ කාමරේ මොකද වෙන්නේ? මට මුළු රෑම සද්ද ඇහුණා කියලා. ඊට පස්සේ අජය කියනවා එයා ප්‍රෙග්නන්ට් වුණ දවසේ ඉඳලා එයාට රෑට හරියට නිින්දක් තිබ්බේ නෑ කියලා. අජයගේ යාළුවා අජයට කියනවා ඇයව මනෝවෛද්‍යවරයෙකුට පෙන්වන්න කියලා. ඒත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. කොහොම හරි මේ වෙලාවේදී දේශපාලනයට සම්බන්ධ කොටසක් පෙන්නනවා. මේ කෙනා ඡන්ද ලබා ගන්න ඕන නිසා ලියුම් කවර වලට සල්ලි දාලා ඒවා බෙදනවා. ඊට පස්සේ අජය සහ එයාගේ යාළුවෝ ටික එකතු වෙනවා. මේ වෙලාවේදී සල්ලි නිසා පොඩි රණ්ඩුවකුත් වෙනවා. කොහොම හරි අජයගේ යාළුවෙක්ට එතනදී කෝල් එකක් එනවා නිෂ්පාදකවරයෙක්ගෙන්. හෙට අනිද්දම පත්වීමක් දීලා තියෙනවා. ඒක ඔයාගේ යාළුවටත් කියන්න කියලා. අජයගේ යාළුවා අජයට කියනවා නිෂ්පාදකවරයාව හම්බ වෙන්න කියලා. ඒත් අජය ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ වෙලාවේදී මෙතන ඉඳපු අනිත් යාළුවා අජයට කියනවා මේ අවස්ථාව නැති කරගන්න එපා කියලා. එතන ඉන්න රියත් කියනවා හැමදේම වෙනස් කරන්න පුළුවන් මේක වාසනාව විය හැකියි කියලා. ඊට පස්සේ අජයගේ යාළුවෙක් කියනවා එයාගේ කාර් එක අරන් උදේට යන්න කියලා. කොහොම හරි මේ වෙලාවේදී මෙයාලගේ කෑමවල බිල එනවා. මේක ජනා බලනකොට යාළුවෙක් ඒක ඇදලා අරගෙන කියනවා බොරුවට චෙක් කරන්න එපා ගෙවන්න යනවා වගේ කියලා. ඉතින් මේකට ජනාට ටිකක් අවුල් යනවා. ජනා එතනින් නැගිටලා යනවා. ඊට පස්සේ අජය උදේම යන්න ලෑස්ති වෙනකොට අජයගේ වයිෆ් කියනවා අපේ දරුවා ඉපදෙනකොට ඔයා අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පොරොන්දු වුණා කියලා. අජයත් කියනවා ඒක එයාට අමතක වෙලා නෑ කියලා. ඉතින් මේ හේතුව නිසාම අජය පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපට පෙන්වන්නේ අජයගේ වයිෆ් ඒ කියන්නේ රියාව. රියා ගෙදර තනියම ඉන්න නිසා එයාට අමුතු සිදුවීම් ටිකක් වෙනවා. රියා එකපාරට දකිනවා එයාලගේ කාමරේ ජනේලෙට කවුරු හරි ලේ පිරුණුවක් දෙකක් තියෙනවා කියලා. රියා මේකට ගොඩක් බය වෙලා විනෝගෙන් කෑ ගහලා උදව් ඉල්ලනවා. විනෝට ගිහිල්ලා සිදුවෙච්ච දේවල් කිව්වත් ඒගොල්ලෝ ඒක විශ්වාස කරන්නේ නැහැ. කොහොම හරි රියා මෙයාලව සිදුවෙච්ච තැනට එක්කන් යනවා. ඒ වෙලේ ඒගොල්ලෝ ඇත්තටම දකිනවා ජනේලේ ලේ තියෙනවා. මේත් එක්කම එතන ඉඳලා මිනිස්සෙක් එළියට එනවා. ඒ මිනිස්සයාගේ ඇඟේ ලේ තියෙනවා දැකලා ඒගොල්ලෝ ගොඩක් බය වෙනවා. මේ මිනිස්සයා එකපාරට අඬන්න ගන්නවා අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා. ඊට පස්සේ එයාගේ කතාව කියනවා. එයාගේ දරුවගේ හදවතේ ලොකු සිදුරක් වෙලා ඉක්මනින් එයාට හදවතක් බද්ධ කරන්න වෙලා තියෙනවා. ඒකට ලොකු මුදලක් යන නිසා අර අපිට කලින් පෙන්වුවේ ඇමතිවරයෙක් අන්න එයාගේ සල්ලි හොරකම් කරනවා මේ මිනිස්සයා. ඒකේ ඇමතිවරයා දැනගෙන එයාගේ ගාව ඉන්න කට්ටිය යවනවා මෙයාලව මරලා සල්ලි ගේන්න කියලා. කොහොම හරි මේගොල්ලෝ කට්ටිය ගිහිල්ලා මෙයාගේ බිරිඳව මරනවා. ඒ අතරතුර අර පොඩි ගෑනු ළමයව යා ඉඳපු හොස්පිටල් එකෙන් වෙන හොස්පිටල් එකකට මාරු කරනවා. ඉතින් මේ මිනිස්සයා මේගොල්ලොන්ගෙන් බේරෙන්න යද්දි තමයි අජයගේ යාළුවෝ කට්ටියව හම්බ වෙන්නේ. ඒ කතාව ඒගොල්ලන්ට කිව්වට පස්සේ ඒගොල්ලෝ කැමති වෙනවා එයාගේ දරුවව බේරගන්න. ඊට පස්සේ මේ කෙනා කියනවා අර හොරකම් කරපු සල්ලි ඒවා ගෙදරක හංගලා තියනවා කියලා. ඉතින් අජයටත් මේ සිද්ධිය ගැන රියා කෝල් කරලා කියනවා. ඒ වෙලාවේදී තවත් කෙනෙක් වැරදිලා මේගොල්ලොන්ගේ කෝල් එකට ඇඩ් වෙනවා. ඉතින් එයත් කොහොම හරි මේ සල්ලි ගැන දැනගන්නවා. ඊට පස්සේ අජය ගිහිල්ලා අජයගේ යාළුවෝ දෙන්නෙක්ටත් මේ ගැන කියනවා. අජයගේ යාළුවෝ කට්ටියයි අර ගෙදරට යන්න කලින් මේ අර කලින් පෙන්නපු හොරු දෙන්න ඒ නිවසට යනවා.
මෙයාලා සල්ලි අරගෙන කලින් යන්න හැදුවත් එයාලට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනකොටත් අජේගේ යාළුවෝ කට්ටියයි ඒ නිවසට එනවා. ඒ අතරතුර අර හොරු දෙන්න ප්ලෑන් කරනවා අර කට්ටිය කරන දේවල් ටික වීඩියෝ කරන්න. ඒකෙන් එයාලව බයි කරලා සල්ලි ගන්න ඕනි කියලා ඒගොල්ලෝ කියනවා. ඊට පස්සේ අජේගේ යාළුවෝ මේ ගෙදර සල්ලි හොයද්දී ඒගොල්ලොන්ට අద్භූත සිදුවීම් ගොඩක් සිදු වෙනවා. මේ වෙලාවේ යාළුවා දකිනවා මේ ගෙදර සලකුණු වගයක් තියෙනවා මේ මොනවා හරි චාරිත කරපු තැනක් මේ ගෙදර සාමාන්‍ය තැනක් නෙමෙයි කියලා. මේ වෙලාවේ සුජීට ජනා කියනවා මේ ගෙදර සල්ලි නැහැ මේක නිකන් හොල්මන් බංගලාවක් වගේ කියලා. ඒක කියනවත් එක්කම ජනාව ඇදිලා යනවා. කට්ටියම ජනාව හොයන්න යනකොට ජනා මැරිලා ඉන්නවා කියලා මේගොල්ලෝ දකිනවා. ඒ වෙලාවේ එතනට බල්ලෙක් එනවා. අජේ කියනවා මේ බල්ල සාමාන්‍ය බල්ලෙක් නෙමෙයි මේ බල්ලගෙන් පරිස්සම් වෙන්න කියලා. කොහොම හරි ඒගොල්ලෝ මේ බල්ලගෙන් බේරෙනවා. මේගොල්ලෝ ඊට පස්සේ හොඳටම බය වෙලා එතනින් යන්න හදනවා. අජේ ඒ වෙලාවේ කියනවා ජනාව දාලා යන්න බෑ. අනික දරුවව බේරගන්න ඕනේ ජනාට වෙච්ච දේ හොයන්න ඕනේ කියලා. ආයේ එයාලට අමුතු සිදුවීම් ගොඩක් වෙනවා. එයාලා දැන් හිතන්නේ මේ ගෙදර අద్භූත දේවල් තියෙනවා කියලා. රියා කෑ ගහනකොට ප්‍රකාශ ඇවිල්ලා මොකද උනේ අහනවා. ඒ වෙලාවේ ප්‍රකාශ එතනින් වැටෙන්න යනවා. අජේ එයාව බේරගන්න යද්දී ප්‍රකාශ අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ප්‍රකාශ් මැරිලා ඉන්නවා කියලා මේගොල්ලෝ දකිනවා. රියා කෑ ගහනකොට අජේ විනෝයි එතනට දුවගෙන එනවා. එයාලා මෙතන අනතුරුදායක වැඩි කියලා යන්න හදනවා. ඒත් විනෝ මේකට කැමති වෙන්නේ නැහැ. කොහොම හරි අජේ මෙයාව එක්කගෙන යනවා. මගදී විනෝට සැක හිතෙනවා ජනා ගැන. ඒක නිසා එයාලා ආයේ ඇවිල්ලා මේ ගැන හොයනවා. ඒ හොයනකොට විනෝ දකිනවා ජනයි ජනාගේ යාළුවයි. එතකොට විනෝට තේරෙනවා මේක ජනාගේ වැඩක් කියලා. ඒත් අජේට මේක ගැන කියා ගන්න හම්බ වෙන්නේ නැහැ. විනෝවත් මරනවා. මේ වෙලාවේදී අපිට හිතෙනවා ජනා තමයි අර හොරකම් කරන්න ආපු කෙනාවත් මරලා තියෙන්නේ කියලා. හැබැයි අනිත් කෙනාව මරන්නේ නැහැ. එයාගෙන් ජනා විස්තර අහනවා කවුද ඔයාලා කියලා. ඒ වෙලේ ජනාට විස්තර කිව්වහම ජනා කියනවා අපි ඒ සල්ලි බෙදාගමු කියලා. අජේ ආවහම එතනට ජනයි ජනාගේ යාළුවයි එනවා. මේ වෙලාවේදී තමයි අජේ දැනගන්නේ කවුද මේවට සම්බන්ධ කියලා. ජනා කියනවා ඒ හැමදේම කළේ කවුද කියලා. එයා තමයි හැමෝමම මැරුවේ කියලා. අජේ ජනයි රණ්ඩු වෙනකොට රියා ගාවට අර හීනෙන් පේන ගෑනු ළමයා එනවා අපට පෙන්නනවා. අජේට ජනා පහර දෙන්න හදනකොට අර බල්ලා ඇවිල්ලා ජනාව මරනවා. ඊට පස්සේ ඒ බල්ලා අජේව එක්කන් යනවා සල්ලි තියෙන තැනට. කොහොම හරි ඒ සල්ලිත් අරගෙන අජේ අන්තිමටම ඒ දරුවව බේර ගන්නවා. දිව්‍යගේ ස්කෑන් රිපෝට් එක ඩොක්ටර් දැක්කහම අමුතු දෙයක් දකිනවා. ඒක අජේට කියන්න හදනකොට මේ ඩොක්ටර්ත් මැරෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ හැමදේම සිද්ධ වුණේ ගෑනු ළමයා නිසා කියලා. මෙතනින් මේ කතාව ඉවර වෙනවා. ඉතින් ඔයාලා මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් කමෙන්ට් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අද අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. තවත් අලුත් ෆිල්ම් එකකින් හම්බ වෙමු.